Hello everyone. මම අද යන්නේ චෙස්ටර් කැතීඩ්‍රල් එකට. ඒක තියෙන්නේ ඉංග්ලන්ඩ් වල චෙස්ටර් ටවුන් එකේ. ඉතින් මේ තමයි එන්ට්‍රන්ස් එක. මම අද කැතීඩ්‍රල් එකට ආවේ ඇත්තටම මෙතන අද මේ ආර්ට් වර්ක් එකක් තියෙනවා මියුසියම් ඔෆ් මූන් කියලා. ඒක ඇවිල්ලා ලූක් ජෙරම් කියන ආටිස්ට්ගේ වැඩක්. අවුරුදු ගානක් ඉඳන් ඉංග්ලන්ඩ් වල තියෙන එකක්. ඒක චෙස්ටර් කැතීඩ්‍රල් වල මේ දවස්වල පෙන්නනවා. ඒක බලන්න තමයි මම ආවේ. ඉතින් ඒකත් එක්ක එක ප්‍රෝග්‍රෑම්ස් තිබුණා. ඒ වුණාට ස්පෙෂල් ප්‍රෝග්‍රෑම්ස් එකකටවත් මට එන්න වෙලාවක් උන්නේ නැහැ. February 12th වගේ ඉඳන් March 15 වෙනකන් තමයි මට මතක විදිහට Museum of Moon මේ ආර්ට් වර්ක් එක චෙස්ටර් කැතීඩ්‍රල් එකේ පෙන්නන්නේ. ඉතින් දැන් ඉවර වෙන්න ළඟ නිසා මම මේ 12th Thursday තමයි ආවේ බලන්න. ඇත්තටම හරිම ලස්සනයි ඒක. ඉතින් මං හිතුවා වීඩියෝ එකක් ගෙනල්ලා ඔයගලන්ටත් ඒක පෙන්නන්නම් කියලා. ඊට අමතරව චෙස්ටර් කැතීඩ්‍රල් එක කියන්නේ හරිම ලස්සන පෞරාණික වටිනාකමක් තියෙන මම හිතන්නේ ලොකු කාලයක් ඒ කියන්නේ හුඟක් පරණ කැතීඩ්‍රල් එකක්. එතකොට ඒකේ ආකිටෙක්චර් ඒ වගේ දේවල් ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ. ඔයගලන්ට මේ වීඩියෝ එකේ බලන්න පුළුවන්. මට කවර් කරන්න පුළුවන් පැත්තේ මම කවර් කරා පොඩ්ඩක් ඒ කැතීඩ්‍රල් එකේ ලස්සනත් මේ වීඩියෝ එකත් එක්ක පෙන්නන්නම් කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ කැතීඩ්‍රල් එක ඇතුලේ තියෙන හැම කියන්නේ පීස් එකක්ම ගත්තොත් ලොකු වටිනාකමක් තියෙන ඊටම පැරණි ඒවා. චෙස්ටර් කියන්නේම ලොකු මොනවාද සංචාරක ආකර්ෂණයක් තියෙන ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් ඉංග්ලන්ඩ් වල ඇතුලේ ගත්තාම. ඉතින් ඒකෙනුත් චෙස්ටර් කැතීඩ්‍රල් කියන්නේ චෙස්ටර් වල තියෙන ඊටම වැදගත් තැනක් සංචාරක ආකර්ෂණය දිනාගත්තා. හරි මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you. Bye.